මේ තමයි මේ ඇක්සිලේටරේ මේකෙන් තමයි අපි වේගේ අඩු වැඩි කරන්නේ. එතකොට මේ තමයි බ්‍රේක් එක, මේ තමයි බ්‍රේක් එක, මේ තමයි එතකොට ක්ලච් එක කියලා කියන්නේ. මේකෙන් තමයි අපි මේ ස්කූටරේ ගියර් දාන්නේ අපි ක්ලච් එක අල්ලලා. මේ තමයි එතකොට බයිසිකලේ කණ්ණාඩි. මේ දෙක අපි මේ පාර පේන විදියට අපි ඇඩ්ජස්ට් කරගන්න ඕන ඉස්සෙල්ලාම මේ කණ්ණාඩි දෙක. එතකොට මේක ඔයාට ඕන නම් ෆෝන් එකක් හරි මොකක් හරි ගහගෙන ගියාකි. එතකොට මෙන්න මේකේ ගහන් ගියාකි ෆෝන් එකක්. ඊට පස්සේ මේ තමයි හෝන් එක. මේ හෝන් එක මං ඇඟිල්ල තියන් ඉන්නේ. එතකොට මේ තමයි හෝන් එක. මේ හෝන් එක පින්තූරෙකුත් තියෙනවා මෙතන. මෙහෙම ගහපුවාම හෝන් එක පීප් කියලා සද්ද වෙනවා. දැන් ඊට පස්සේ නෑ තා විනාඩි 5 ගියේ නෑ. මේ තමයි එතකොට අර මේ ස්කූටරේ ඩිස්ප්ලේ එක. මේකේ වේගය සහ ගණන් දේවල් මේකේ පෙන්නනවා. එතකොට මේ තමයි TVS Ntorq Race Edition එක මේ ගහලා තියෙන්නේ ස්ටිකර් එක. එතකොට මේ තමයි යතුරු දාන්න. දැන් එතකොට මේ තමයි මේ හෙඩ්ලයිට් ස්කූටරේ මේ තියෙන හෙඩ්ලයිට්. මේ තමයි එතකොට පිටිපස්සේ ලයිට්. මේ තමයි ඒක අර මේ පෙට්‍රල් ගහන තැන. මේ තමයි එතකොට සීට් ටික මේ ගහලා තියෙන රේස් එඩිෂන් කියලා. එතකොට මේකේ මේ නෝමල් වර්ෂන් එකත් හොඳයි, මේකත් හොඳයි. එතකොට අපි මේ අපිට සිග්නල් ලයිට් 4ම දාගන්න ඕන නම් අපිට මේක ඔබලා මෙහෙම දැම්මේකි. දැන් ඊට පස්සේ මේ තමයි එතකොට මේ සිග්නල් ලයිට් මේ දකුණට වමට දාගන්න පුළුවන් ස්විච් එක. එතකොට මේ තමයි ඒකේ මේ අර මේ ඩිස්ප්ලේ එක අපි බින්දුවෙන් ඉඳලා කීයද කියලා මේකේ අංක වලින් පෙන්නනවා. මේ ඩිස්ප්ලේ එකේ අංක වලින්. එතකොට මේ තමයි මේ යතුරු දාන තැන. එතකොට මේ තමයි මේ මම අර මේක එතකොට මේ දැන් මේකේ මේ තමයි එතකොට අර මේක අර තියෙන එකේවත් දාලා. එතකොට මේ තමයි ඇක්සිලේටර්. මේකෙන් තමයි අපි වේගය අඩු වැඩි කරන්නේ. එතකොට මේ තමයි බ්‍රේක් එක. මේ තමයි බ්‍රේක් එක. එතකොට මේ ඇක්සිලේටරේ මේ තමයි බ්‍රේක් එක. මේක අපි ක්‍රියාත්මක කරන්නේ මෙන්න මේ ආකාරයට. දැන් ඊට පස්සේ මේ තමයි අර මං කලින් කිව්වත් වගේ ක්ලච් එක මේ තියෙන්නේ. මේ බ්‍රේක් එක, මේ ක්ලච් එක, අර මේ හැන්ඩල් එක, මේ ඇක්සිලේටර්. එහෙනම් අදට මම මගේ වීඩියෝ එක අවසන් කරනවා. ගුඩ් බයි.